හෙලෝ මම අද ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ රසම රස ක්‍රීමි ටොමැටෝ පාස්තා එකක් හදාගන්නේ කොහොමද කියලා. අද විශේෂත්වය තමයි මම මේ පාස්තා එක හදාගන්න මස් මාළු බිත්තර මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මුලින්ම මේ විදියට පැස්ටා ටික හොඳට තම්බ ගන්න ඕන. ඊට පස්සේ මම මෙතන තක්කාලි, ලූණු, අමු මිරිස් සහ සුදු ලූණු අරගෙන තියෙනවා. ඊට පස්සේ පෑන් එකක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා තෙල් ටික හොඳට රත් වෙද්දී පොඩියට කපාගත්ත සුදු ලූණු සහ තක්කාලි දාලා මෙන්න මේ විදියට හොඳට තෙල් එකේ පොඩි වෙලාවක් තම්බ ගන්න ඕන. මෙන්න මේ ගානට වගේ තක්කාලි ටික තෙල් එකේ හොඳට තැම්බුණාට පස්සේ අපි ඒ ටික පොඩ්ඩක් නිවෙන්න තියලා බ්ලෙන්ඩ් කරගන්න ඕන. සුදු ලූණු ටිකයි තක්කාලි ටිකයි ඔක්කොම එකට දාලා මේ විදියට හොඳට බ්ලෙන්ඩ් කරගන්න. ඊට පස්සේ අපි කලින් පෑන් එකටම තව තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙද්දී පොඩියට කපාගත්තු ලූණු ගෙඩිය සහ පොඩියට කපාගත්ත අමු මිරිස් එකතු කරලා මෙන්න මේ විදියට තෙල් එකේ ටිකක් බැදෙන්න දෙනවා. ඊට පස්සේ ලූණු ටික පෑන් එකෙන් අයින් කරලා අපි පාස්තා එකට දාන සෝස් එක හදාගමු. ඊට පස්සේ බටර් හරි ඇස්ට්‍රා හරි තේ හැන්දක් එකතු කරලා ඒකටම පාන් පිටි තේ හැන්දකුත් එකතු කරලා මේ විදියට කාලම් කරගන්න. ඊට පස්සේ මේකට ෆ්‍රෙෂ් මිල්ක් හරි පිටිකිරි හරි කෝප භාගයක් එකතු කරගන්න. මෙන්න මේ වගේ සෝස් එක ටිකක් ඝන වෙද්දී අපි කලින් අයින් කරගත්තු ලූණු අමු මිරිස් ටික මේ වෙලාවේ මේකට එකතු කරගන්න. මේ වෙලාවේ අපි කලින් බ්ලෙන්ඩ් කරගත්ත තක්කාලි ටික මේ මිශ්‍රණයට එකතු කරගන්න ඕන. දැන් තක්කාලි පේස්ට් එකයි වයිට් සෝස් එකයි මෙන්න මේ විදියට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි මේකට රසායනෝ ලුණු සහ කෑලි මිරිස් එකතු කරගන්න ඕන. මම නම් මේ වෙලාවේ කෑලි මිරිස් තේ හැඳි 3ක් වගේ එකතු කරගත්තා. දැන් අපි තම්බගත්ත පැස්ටා ටික මේකට එකතු කරගනිමු. මේක ගොඩාක් ඉක්මනට හදාගන්න පුළුවන් ලේසිම ලේසි රසම රස පාස්තා රෙසිපි එකක්. හරිම ක්‍රීමි රසක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ රෙසිපි එක try කරලා බලන්න. මේ වගේ තවත් රස රෙසිපීස් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.